ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි සිය ජීවන ගමනට සමුදුන් පුවත මේ වන විට හැම කෙනෙක්ම වගේ දන්නවා. කාලයක් තිස්සේ පිළිකා රෝගයට ගොදුරු වෙලා ප්‍රතිකාර ලබමින් හිටිය ඇගේ මේ හදිසි මරණය ඇයට ආදරය කරපු ඇගේ ආදරණීය රසික රසිකාවියන් කම්පාවට පත් කළා. තමාට ඇති වූ රෝගී තත්ත්වයෙන් කඩා නොවැටි හිත ශක්තිමත් කරගත්ත සුසන්තා අවසන් මොහොත වනතුරුත් ජීවත්වීමේ සටන අත්හැරියේ නැහැ. කොහොම වුණත් අන්තිමේදී මාරයාට පරදින්නට ඇයට සිද්ධ වුණා. පහුගිය වසරේ ඇය තමන්ගේ සැමියා කුමරු ලියනගේ සමගින් YouTube නාලිකාවක සාකච්ඡාවකට එක් වී තිබුණා. එහිදී ඇගේ ආදරණීය සැමියා පවසා තිබුණේ ඇය කලක පටන් ජපානයේ සකුරාමල් පිපී තිබෙන අයුරු බැලීමට යෑමට දැඩිව ආශා කරන බවයි. කෙසේ හෝ ඇය ජීවත්ව සිටින කාලේ ඇගේ එම ආශාවද ඉටු කරන බව ඒ මොහොතේ ඔහු පැවසුවා. එහෙත් මේ තරම් ඉක්මනින් සුසන්තා ජීවිතයෙන් සමුගනු ඇතැයි ඔහු පවා හීනකින්වත් නොහිතන්න ඇති. සකුරාමල් පිපුණු ජපානයේ ලස්සන වගේම තිසුරිට උපන් පුංචි දරු පැටියෙකුගේ මුහුණ නොබලාම ඇයට යන්නට සිදු වුණා. ජීවිතේ එහෙමයි. සොඳුරු කලාකාරිනියනි, ඔබට සුබ ගමන්.